ඇත්තටම මේ ළඟදි වෙච්ච මියුසිකල් ෂෝ එක වෙච්ච සිද්ධියක් ගැන කතා කරන්න මේකෙදි ප්‍රධාන හේතුව මිනිස්සුන්ගෙන් රුපියල් 10,000 1500 ඔය වගේ ටිකට් අරගෙන සාමාන්‍යයෙන් පැය 2කමාරක 3ක වගේ මියුසිකල් එකක් තියලා තියෙනවා. මෙතනදී ගායකයෝ 6 දෙනෙක් වගේ සිංකාණ්ඩ මෙයාලා ගෙන්නලා තියෙනවා. ඒත් උනාට ගායකයෝ දෙන්නයි එතනින් ඇවිල්ලා තියෙන්නේ. සාමාන්‍ය මිනිස්සුන්ගේ පැත්තෙන් බැලුවොත් මිනිස්සුන්ට සෑහෙන ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. ඒ වගේම මේක සාමාන්‍යයෙන් වස්තිලා සින්දු කියන්න ඇවිල්ලා තියෙන්නේ බෑන්ඩ් එක සින්දු කියන්න පටන් අරන් තියෙන සාමාන්‍ය 9:00 විතර. සාමාන්‍ය බෑන්ඩ් එක සින්දු කියන්න ගන්න ඒ වගේ වෙලාවට සවුන්ඩ් ටෙස්ට් ඔක්කොම කරලා ඒ වෙලාව වෙද්දී පටන් අරගෙන සාමාන්‍යයෙන් 12:00 එකයි කාල වගේ වෙද්දී සින්දු කියන එක සම්පූර්ණ නතර කරලා තියෙනවා. වස්තිලා සින්දු කියන්න ඇවිල්ලා තියෙන්නේ ඒ ටයිම් එකේදී. සාමාන්‍ය බෑන්ඩ් එකක් සින්දු කියන්නේ නැතුව නවත්තලා තියන්නේ නැහනේ. සින්දු කියාගෙන යනවා පටන් ගත්ත වෙලේ ඉඳන්. ස්ටොප් ආරමේ යනවා. වස්තිලා ටයිම් එකට ඇවිල්ලා නැති ප්‍රශ්නයක් තියෙන මෙතන ප්‍රධාන හේතුව. එයාලා ඇවිල්ලා සාමාන්‍ය එකයි කාලේ විතර වෙද්දි වගේ ස්ටේජ් එක ගාවට ඇවිල්ලා මේ බෑන්ඩ් එකේ කට්ටිය ඒ සංවිධායක මණ්ඩලෙන් ඉල්ලලා තියෙනවා එක සින්දුවක් හරි කියන්න කියලා. එමට මෙයාලා එක සින්දුවකටත් ඉල්ලලා තියෙනවා ලක්ෂ 9ක්. එක සින්දුවක් කියන්න. ඒ වෙලාවේ. ඒකින්ද ලක්ෂ 9ක් දීලා බොරුවට එක සින්දුවක් කියන්න ඕනේ නැහනේ. තේරුමක් නැහැ. ඒක එන්න ලොකු පාඩුවක්. ඒකින්ද සංවිධායක මණ්ඩලයක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. ඉතින් මෙතන ගොඩක්ම බලු වැඩේ කරලා තියෙන වස්ති රටේ නම ගිය ගායකයෝ දෙන්නෙක් විදිහට ඒ වගේ දෙයක් කරන එක ඇත්තටම ඒක සංවිධායක මණ්ඩලයෙන් බැලුවාම නේ ඇවිල්ලා ඉන්න ප්‍රේක්ෂකයන්ගේ පැත්තෙන් බැලුවාම මේක ලොකු ඇත්තටම ලොකු වැරද්දක්. මේ වගේ ගායකයෝ ඉතින් උඩ තියන්නේ සාමාන්‍ය අපේ මිනිස්සුම තමයි. ඒ හින්දා ලොකු අලාභානියක් වුණා. මෙතන ඉන්ෆිනිටි බෑන්ඩ් එක සෙල්ලම් කරේ හොඳ බෑන්ඩ් එකක්. බෑන්ඩ් එක පැත්තෙන් බැලුවම මෙයාලා කිසිම වැරද්දක් නැහැ. මෙතන ප්‍රශ්නේ තියෙන්නේ ඉතින් සංවිධායක මණ්ඩලයයි ඒ ආපු ගායකයෝයි තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ශාන් පුතාට කොහොමද එන්න ශාන් පුතාට මේ දවස්වල තියෙන ප්‍රශ්නෙත් එක්ක ඒක සංවිධායක මණ්ඩලයට කරන්න දෙයක් නැහැ. හැබැයි සංවිධායක මණ්ඩලයට තිබ්බ ඒ ගායකයෝ වෙනුවට රීප්ලේස්මන්ට් එකක් මෙතනදී කරන්න. එහෙම බලද්දි සංවිධායක මණ්ඩලෙත් ඇත්තටම වැරදි. සංවිධායක මණ්ඩලයයි වස්ති කියන ටීම් එකේ තමයි මෙතන ප්‍රධාන වැරද්ද තියෙන්නේ. වස්ති ඇත්තටම මේ මිනිස්සුන්ට ඒ වගේ බලු වැඩක් කරේ. අපි බලමු ඒ ගැන පොඩ්ඩක් හොයලා. ඇත්තටම වස්ති ටීම් එක ඇවිල්ලා තියෙන්නේ පරක් වෙලා පොලිසිය දැනුම් දීම මත නවත්තන්න කියන සාමාන්‍යයෙන් මියුසිකල් සාමාන්‍ය මියුසිකල් එකමාර වගේ වෙද්දි නවත්තනවා. සාමාන්‍යයෙන් ඕනම කෙනෙක් දන්න එකමාර වෙද්දි නවත්තනවා කියලා. එකමාර දෙක වගේ වෙද්දි අන්තිම ලාස්ට් ස්ටොප් එකක් දාලා නවත්තනවා. මෙතන ඇත්තටම කරලා වස්තු තමයි මෙතන අලුල් වැඩේ කරලා තියෙන්නේ කියලා අපිට දකින්න පෝස්ට් වලින් පේනවා. වස්තිල සාමාන්‍යයෙන් එක සින්දුවක් හරි කිව්වනම් මිනිස්සුන්ගේ පැත්තෙන් හිතලා එච්චර ප්‍රශ්නයක් නොවෙන්න ඉඩ තිබ්බ කියලා එච්චර අලාභානිය ලක්ෂ ගානක සවුන්ඩ් එතකොට පුටු දේපල මනකට විශාල හානියක් වෙලා තියෙනවා. මේ එක මිනිස්සු ටිකක් කරපු වැඩක් හින්දා මේක ඇත්තටම අර මියුසික් අපේ ඉන්ඩස්ට්‍රි එකට ලොකු කැලලක් මේ වගේ දෙයක් වුණ වෙද්දී. ඉතින් අපි ඉල්ලනවා මේ වැරදි හදාගෙන ඉස්සරහට හොඳ ගමනක් යන්න ලැබෙන්න කියලා. මේ වීඩියෝ එක නම් මෙතනින් මම නවත්තනවා.